යේසුස් වහන්සේගේ ජීවිතයේ අවසාන සතිය ජෙරුසලමේ ගත වුණේ. ජෙරුසලමට ඇතුළු වුණේ උන්වහන්සේ දේවමාලිගාව පවිත්‍ර කරමින්. ඊට පස්සේ සතියෙම උන්වහන්සේ ජෙරුසලමේ ගත කළා. ජෙරුසලමෙන් පිට වෙන්න ලැබුණේ නැහැ උන්වහන්සේට. ජෙරුසලමේදී උන්වහන්සේව මරලා දැම්මා. ඒ සතිය තුල යේසුස් වහන්සේ ඊශ්‍රායල් ජාතිය ගැන ජනතාව ගැන හුඟක් දේවල් කිව්වා. ඒකෙන් එක දිනක යේසුස් වහන්සේ කියපු දේව වචනයක් අපි අද කියවන්නේ. මහා මංගල භෝජනය පිළිබඳ උපමාව. යේසුස් වහන්සේ කියනවා සිටි අයගෙන් කෙනෙක් උන්වහන්සේට රාජ්‍යයේදී ආහාර වළඳන දැනැත්තේ භාග්‍යවන්තයයි කියනවා යේසුස් වහන්සේ. උන්වහන්සේ කියනවා ඊට පස්සේ එක මිනිසෙක් මහා මංගල භෝජනයක් සූදානම් කරා. සූදානම් කරලා සියලු දෙනාට ආරාධනා කරා මේ මංගල භෝජනයට සහභාගී වෙන්න. නමුත් ආරාධනා ලැබුව අය ආවේ නැහැ. ඒ නිසා ඔහු ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඔහු ඒ හැමෝම විවිධ හේතු කිව්වා එන්න බැරි වෙන්නේ. එක්කෙනෙක් කිව්වා මම කෙතක් මිලදී ගත්තා. ඒ නිසා ඒක බලන්න යන්න ඕන. ඒ නිසා මට කරුණා කරන්න කියලා ඔහු කිව්වා. තව කෙනෙක් කිව්වා මම ගොන් පස් බානක් මිලදී ගත්තා. ඔවුන් වැඩට හොඳට ගියා බලන්න මම යන්න ඕන. අනිත් කෙනා කිව්වා මම ස්ත්‍රීක විවාහ කරගත්තා. එබැවින් එන්න නොහැකියයි කීය. තම තමන්ගේ පෞද්ගලික කාරණා නිසා මේ භෝජන සංග්‍රහයට ඒමට නොහැකි බව ඔවුන් කිව්වා. ඊළඟට මේ දේව වචනේම කියනවා මේ අය ආවේ නැති නිසා වීදි වලට ගිහිල්ලා අන්ධයෝ කොරු නැත්තම් මෙවැනි භෝජන සංග්‍රහයකට ඒමට සුදුසු නැති එදා මේ අන්ධයෝ බිහිරෝ ඒ කොන අයව සැලකුවේ පව්කාරයෝ කියලා. අන්‍ය ජාතීන් සහ පව්කාරයෝ. මේගොල්ලෝ ආශිර්වාද ලත් අය නෙමෙයි. කියනවා ඒගොල්ලන්ට කැඳවන්න. ඒගොල්ලෝම කැඳවන්න මේ භෝජන සංග්‍රහ. මොකද ආරාධනා කරපු අය ඇවිල්ලා නැහැ. ඒ නිසා හදිස්සියේ ගිහිල්ලා ආරාධනාවක් දෙන්න කාටද? මෙතන කියනවා ස්වාමීන් වහන්සේ කියනවා මාවත් වලට ගිහිල්ලා දිලිඳුන්ද අබ්බඝාතයන්ද අන්ධයන්ද හොරුන්ද මේ කැඳවාගෙන එන්න. දැන් මේ භෝජන සංග්‍රහය ලෑස්ති කළා හොරු අබ්බඝාතයෝ මාවත් වල සිටින අයටයි නුසුදුසු අයට එන්න කියන්නේ. යේසුස් වහන්සේ මේ කියන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ඔබට රාජ්‍යයක් ඔබට භෝජන සංග්‍රහයක් සූදානම් කරලා ඔබට ආරාධනා කරා ඒකේ ඇවිත් මේ භෝජන සංග්‍රහය වළඳන්න කියලා. ඔබ ආවේ නැහැ. ඔබ ඒකට ඉදිරිපත් වුණේ නැහැ. ඔබ ඔබේ වැඩ කර හිටියා. ඒ තරම් ඔබ දඩබ්බරයි. ඒ තරම් ඔබ ආත්මార్థකාමී. ඒ නිසා මේ ස්වාමියා මොකද කරන්නේ? පෞකාරයන්ට අන්‍ය ජාතීන්ට මේ ආරාධනාව දෙනවා. ඔබට මට ඊශ්‍රායල් දීපු ආරාධනාව පිළිගත්තේ නැතුව ඔවුන් Tamanගේ වැඩ කටයුතු කරමින් හිටිය නිසා දැන් කියනවා මාවත් වල ඉන්න අන්‍ය ජාතීන් අද ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා තිබෙන්නේ උන්වහන්සේ මේ භෝජන සංග්‍රහය අපට විවෘත කරපු නිසා. පෞකාරයන්ට, අන්ධයන්ට, කොරුන්ට, සමාජයේ කොන්කරනු ලැබුවන්ට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයක් ලබන්න බෑ කියලා පෞකාරයෝ කියලා හම්බු ගහපු අයට යේසුස් වහන්සේ කියන්නේ ඒගොල්ලෝම කැඳවන්න. ඒගොල්ලන්ට මේ භෝජන සංග්‍රහයේ මුක්තිය ආයිතිය ලබා දෙන්න. මේක ඉතා වැදගත් දෙයක්. අපි හුඟක් වෙලාවට ඊශ්‍රායල් ගැන කල්පනා කරන්නේ තාමත් කැඳවුම් ලැබුවා හැටියට. යේසුස් වහන්සේ කියනවා ඒගොල්ලෝ කැඳවුම් ලැබුවා තමයි. හැබැයි ආවේ නැහැ. ඒ නිසා අනිත් අයට ඒ රාජ්‍යයේ භෝජන සංග්‍රහය ඒ ප්‍රීතිය මම දීලා ඉවරයි. ඔබටයි මටයි ස්වාමීන් වහන්සේ ප්‍රීතිය දීලා ඉවරයි. ඒ ප්‍රීතිය ඔබ මුක්ති විඳිනවද? ඒ ප්‍රීතිය ඔබ ලබනවද? මේක තමයි ඔබයි මමයි දැන් දැනගන්න ඕනේ. අපිත් එහෙම වුණොත් ආරාධනා කරලා අපේ වැඩ කටයුතු ගැන අපිට තියෙන දේවල් ගැන කෙතක් නිලට ගත්තා, ගොම්බානක් ගත්තා, විවාහයක් කරගත්තා. ඒවා තියෙනවා අපිට එන්න අමාරුයි කියලා කියනවා නම් උන්වහන්සේ අපිටත් නෙමෙයි තවත් කණ්ඩායමකට ඒක දෙන්නට පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වෙමු. ස්වාමීන් වහන්සේ දෙනවා. ස්වාමීන් වහන්සේ කැඳවනවා.
ආරාධනා කරනවා, සූදානම් කරනවා. සූදානම් නැත්තම් පිළිගන්න. available නැත්තම් available අපිට බෑ, අපිට වැඩ. ඒ නිසා අපි available නෑ. කොච්චර abilities කොච්චර හැකියාවන් තිබුණත් වැඩක් නෑ අපි available නැත්තම්. නැත්තම් අපිට අර ඉසානාගත වක්තුතුමා කිව්වා වගේ මම මෙහි මා යවුව මැනව කියලා කියන්න බැරි නම් අපේ කොච්චර කුසලතා abilities දෙවනාසයට වැදගත් වෙන්නේ abilities වලට වඩා availability. ඔබටත් මටත් මේ කාලේ ස්වාමීන් වහන්සේ අහනවා ඔබ availableද? මගේ ආරාධනාව පිළිගන්න පුළුවන්ද? නැත්නම් ඔබ තාමත් ඔබේ පෞද්ගලික දේවල් වල නියැලී සිටමින් ආරාධනාව ප්‍රතික්ෂේප කරලාද? ස්වාමීන් වහන්සේ ඔබට මේ සඳහා මඟ පෙන්වන සේක්වා. ආමෙන්.